සුබ දවසක් හැමෝටම දොබර් දාන්ස් වීමා. ඔන්න අද මම කියලා දෙන්න යන්නේ ක්‍රොාසියා භාෂාවෙන් වේලාව. අපි බලමු ක්‍රොාසියා භාෂාවෙන් වේලාව කොහොමද කියන්නේ කියලා. කොලිකෝ ඒ සාති. කවුරු හරි අහන්න පුළුවන් කොලිකෝ ඒ සාති වේලාව කීයද? වට කියන්න පුළුවන් ෂේත් සාති. ෂේත් සාති. සේදම් ඊ 3 සාති. සේදම් ඊ 3 සාති. 7:30යි වේලාව. ඕසම් ඊ පේට්නයිස්. ඕසම් ඊ පේට්නයිස්. 8යි කාලයි. දේවෙත් ඊ 4 පේත්. දේවෙත් ඊ 4 පේත්. දැන් අපි ලංකාවෙන් ඇහුවාම වෙලාව කීයද කියලා 9:45යි කියලා කියනවා. එහෙම නැත්නම් අපි කියනවා 10ට කාලයි කියලා. දැන් 10ට කාලයි කියලා කියන්නේ පේට්නයිස්ත් දෝ දේසෙත්. පේට්නයිස් දෝ දේසෙත්. 10ට කාලයි කියලා කියන්නේ. දේසෙත් ඊ 3 දේසෙත් ඊ 3 10 මාරයි. යෙදානයිස් සාති. යෙදානයිස් සාති. 11යි. දවානයිස් ඊ පේට්නයිස් සාති. දවානයිස් ඊ පේට්නයිස් සාති. 12යි කාලයි. මට පොඩි දැන් මේ එකක් ඔයාලට කියන්න ඕනේ මේ ටයිම් එක ගැන. දැන් ඔයාලා අපොයින්ට්මන්ට් එකකට හරි ડોක්ටර් කෙනෙක් හරි හම්බෙන්න යනවා නම් එහෙම නැත්නම් ජොබ් එකකට මොකක් හරි අපොයින්ට්මන්ට් එකක් දාගත්තොත් එයාලා කියන ඔයාලට හෙට එන්න ඔයා පෝලා දේසෙත් දෝජි උසූත්‍රා පෝලා දේසෙත් කියන්නේ එන්න ඔයා හෙට 10 මාට කියලා කියන්නේ 10 මාර නෙමෙයි පෝලා දේසෙත් කියලා කියන්නේ පෝලා දේසෙත් කියලා කියන්නේ 9 මාර. එයාලා පෝලා දේසෙත් කියලා කියනකොට ඔයාලා හිතයි වෙලාව තියෙනවා 10 මාට යනවා කියලා ඔයාලා යනවා නෑ. 10 මාර නෙමෙයි කියන්නේ පෝලා දේසෙත් කියලා කියන්නේ 9 මාර. මෙහි දැන් පෝලා ඕසම් කියලා කියන්නේ පෝලා ඕසම් කියන්නේ 8 මාර. හැබැයි පෝලා ඕසම් කියලා කියන්නේ 8 මාර නෙමෙයි. ඔයාලා යන්න ඕනේ 7 මාරට. එහෙම අර පොඩි ගැටලු සහගත දෙයක් මෙතන තියෙනවා. ඒක පොඩ්ඩක් කාලයක් යද්දී ඔයාලා ඒක ඉබේම ඉගෙන ගනින්. දැන් එයාලා ඔයාට කිව්වොත් එimhe හෙට එන්න හවස වැඩට පෝලා ෂේස්. එතකොට ඔයාලා හිතනවා පෝලා ෂේස් කියන්නේ 6 මාටනේ එන්න කිව්වා අපි 6 මාට යන් කියලා නෑ. පෝලා ෂේස් කියලා කියන්නේ 5 මාර. එහෙනම් ඔයාලා යන්න ඕනේ 6 මාට නෙමෙයි 5 මාරට යන්න ඕනේ. මම දන්නවා ඔයාලට පොඩ්ඩක් මේක තේරුම් ගන්න අමාරුයි. මෙහි ඉන්න අයට නම් අවුලක් නැහැ. ඔය අලුතෙන් එන අයට පොඩ්ඩක් අමාරු වෙයි. ටික කාලයක් ගියද්දී ඔයාලත් ඔකට හුරු වෙයි. ඒ හින්දා මතක තියාගන්න. එයාලා අපොයින්ට්මන්ට් එකක් දුන්නොත් එන්න කියලා 10 මාට නෙමෙයි යන්න ඕනේ 9 මාට. එයාලා කියන්න පුළුවන් එන්න හෙට පෝලා දේසෙත් නැත්තම් පෝලා යෙදානිස්. පෝලා යෙදානිස් කියලා කියන්නේ 11 මාර. නමුත් ඔයාලා යන්න ඕනේ 10 මාට. ඉතින් මම මේ කියනවා වේගවත් වැඩි නම් මං ඊතුරු ටයිම් ටේබල් එකෙම ඔයාලට කියලා දෙන්නම්. ඊතුරු ටික පැහැදිලි කරලා දෙන්නම් හිමීට. එහෙනම් ওই ටික බලා ගන්න එහෙනම් මම ගිහිල්ලා එන්නම්.